හයි ගුඩ් මෝනිින් වාල හැමෝටම ඉතින් අපි අද යනවා ඇල්ලේ ඉතින් ඇල්ල යන ගමන් දවස් 3 ගමන වෙන්න අපි වසු හැඩ වැඩ වෙනවා මේ ටික දාගමු අපි අද අරන් යන්නේ guys ඔන්න මේ බෑග් එකයි මෙතන තියෙන ටිකයි තමයි වතුර බෝතලෙ උදත්ත කොකනත් කියලා එකතු වෙලා ඉන්න අපිත් එක්ක ඇල්ලේ ගමනට මොනවද ගන්නෙ? ගයිස් අපි පොඩ්ඩක් නෑත්තුවා උදේට කන්න අපි මොකද ගාලික් සේවරි බන්න එක ගත්තනේ මේ අද ගත්තා ක්‍රොසේට් ගත්තනේ ක්‍රොසෙන් ගත්තා මොනවද ඒකේ තිබ්බේ චිකන් බේකන් චීස් අපි ෆස්ට් ටයිම් කෑවේ ඒ ඔයාලට මේ රෙකමන්ඩ් කරනවා ඒක කන්න මෙතන අපිට පොඩි තැනක් හම්බුණා ඉතින් හැමනක් තියෙන ඉතින් මෙතන නවතිලා අපි දැන් කෑවා දැන් ඒක බොන ගමන් හදාගෙන ආපු දෙයක ඉතින් ඊට පස්සේ බීලා යන්න තියෙන්නේ ඉතින් ආයි ඉස්සරහදී හම්බෙමු වෙනා ඉස්සරහ බලන් ඩ්‍රයිව් කරන්න අල්ලවයි පැත්තට යනකොට තියෙනවා තැනක් ප්‍රාර්ථනා බෝධිය කියලා අපි කොහොමත් මෙතන පාස් කරන් යන නිසා අපි ප්‍රාර්ථනා බෝධියට ගිහිල්ලා වැඳලා එන්න තමයි හිතුවේ මෙතෙන්ට ආවම හරිම මේ සිත පහන් වෙනවානේ යන එකේ පොඩ්ඩක් වැඳගෙන යන්න තිබුණා හොඳයි කියලා හිතුණා ඉතින් ඒක නිසා තමයි ආවේ මේ හැබැයි ප්‍රාර්ථනාවත් කරනවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් තියෙනවා මේ පොඩි බුදුමැදුරට තියෙන මේ පාරෙමයි එතකොට අන්න අතරින් තමයි පොඩි පඩි වෙලක් තියෙන බහැලා යන්න ඒ වගේම ඔයාලා ප්‍රාර්ථනාවක් කරන්න at least අනුහස් තිබුණා නැත ඒ ප්‍රාර්ථනාව ඔයාලගේ හිතේ තැම්පත් වුණාට පස්සේ අනිවාර්යෙන්ම ඒක ඔයාගේ ශරීරය විසින්ම ඔයාගේ මනස විසින්ම ඒක ඉෂ්ට කරන තැනට ආව අරගෙන ආවි. පල්ලෙහායින් තියෙන්නේ. ළමයි මේ තියෙන්නේ බෙලි උල්ලෝය. අපි දවල්ට කන්න කියලා බැලුවේ දවල්ට කන බඩු පිටත් අරගෙන. හැබැයි මාර්ලා මාර ලොකේෂන් එක. මෙන්න මෙහින් යනවා ලොකුටම ගඟ අර පැත්තේ අරගෙනුත් යනවා. බලන්න පොඩ්ඩක්. ඉතින් ෂා ඉතින් ගයිස් අපි ආවා බෙලි උල්ලෝයට මේ මාර ලස්සනයි අපි දැන් කඩනයි යන්නේ
ආ පොඩි දෙයක් කියන්න ආවේ. කූඩල්ලෝ ඉන්නවා. තමයි පරිස්සමෙන් තාවත් කූඩල්ලෙක් කෙල්ලුණා. පුති කූඩල්ලා. කොහොම සයිස් එක? අම්මා. සයිස් එක පේනවද? කොහොමද උගේ ගමන? මිනින් දෝරුවා කියන්නේ නිකන්ද බලන්නකෝ. මැන මැන යනවා. කීයද දැන් මිනුම කීයද? අඩි කීයක් ඉද? සෙරප්පුව කීයද දිග? ඈ? ෂෝක් කනේ එකක් තියෙනවා. ඉතින් ගායිස් ඔන්න අපේ නවතැනට අපි ආවා. අද දවසයි හෙට දවසයි දෙකම අපි ගත කරන්නේ මෙතන. මේ හැමදේම තියෙනවා. හැබැයි AC එකක් නැහැ. බට් AC එක ඕනේ නැහැ ළමයි. ඇල්ල පැත්තනේ. එතකොට මේ හරිය හොඳ chill vibe එකක් තියෙනවා. අපිට හම්බුණා මේකේ ඕන. ඉතින් එයා හරිම ෆ්‍රෙන්ඩ්ලි. අන්තිමට ගත්තට පස්සේ ඉතින් රූම් එක මරු. මට මාර ආසිත වුණා. ගායිස් ඉතින් අපි ආපු ගමන් අපිට එයා හදලා දුන්නා. එන්න මේ බලන්න ලස්සන නෙවෙයි ඉතින්. ලස්සන කියන්න බෑ කෑම වලට රස. හැබැයි ලස්සන මේ බලන්නකො. මේ කේක් දොඩොල් කීරිට අපි වව් කැවිලි කිසෙල් වව් සුපර්. අවශ්‍ය එකක් දාගෙන ආවා. පොට්ටුවට තියෙනවා කිසිම අවුලක් නැහැ. බාත්රූම්ස් ඕකේ. පේනවා. වා මෙච්චර මීදුමක් තිබ්බේ නෑ නේ කලින් බලන්න. ඔන්න ගයිස්. වාව්. මේ මාර කූල්. පේනවද දන්නේ නැහැ. ඔන්න මෙහි මාර ලස්සන කඳුවන්තියක් පේනවා. මෙහි ඔක්කොම හැබැයි පිටිපස්ස ඔක්කොම වැහිලා නේ. ඔක්කොම මේ ඔක්කොම සම්පූර්ණයෙන් වැහිලා තියෙන්නේ මේ මීදුමට. ඔයාලට මුකුත් පේන්නේ නැහැ නේ. මේ පැත්ත බලන්න. මේ ඔක්කොම වැහිලා. තනිකර මීදුම. ලස්සනට තිබුණා නේ. මාව ලස්සන තිබුණා. ඉතින් ඔන්න ඔක තමයි ගයිස් ඔයාලට මම පොඩ්ඩක් එළිය පෙන්නන්න ආවේ. ඉතින් අන්ෆෝචුනේට්ලි පේන්නේ නැහැ. මොකද ඒ තරමටම මීදුම තනිකර වැහිලා තියෙන්නේ. ඕකේ. එහෙනම් ආයෙ හම්බෙමු. ගුඩ් මෝනිං ඔයාලා හැමෝටම. දැන් තමයි නැගිට්ටේ. ඊයේ ෆිල්ම් එකකුත් බලලා හොඳ නින්දක් දැම්මා. ඉතින් දැන් 6:40 වුණාට මාර එළියයි ගයිස්. මම ඔයාලට දැන් පෙන්නන්නම් එළියේ කොහොමද තියෙන්නේ කියලා. මං කලින් වගේ ඉතින් අද අපි පොඩි රවුමක් දාන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ. ඉතින් ඔයාලා ඉස්සරහට බලාගෙන ඉන්න කොහෙද අපි යන්නේ කියලා. ඒ අතර අපි බ්‍රේක්ෆාස්ට් එක ඕඩර් කරා. එතකොට යාලා බ්‍රේක්ෆාස්ට් එක ගේන ගමන් අපි 8ට තමයි ඉල්ලුවේ. මෙන්න මේක අද අපි තියලා යන්න තමයි හදන්නේ. ඊට පස්සේ මෙන්න මේකට තමයි අද අපි ඔක්කොම ටික වටව ගන්න හදන්නේ. ඉතින් මේකට ඔක්කොම ටික දාගෙන මේක විතර කියලා යනවා වතුර බෝතලුත් දාගෙන කොහොම කරගෙන යනවා. එහෙනම් ඔයාලා රැඳිලා ඉන්න අපිත් එක්ක දෙවෙනි දවසේ. හරි ගයිස් ඉතින් පැකේක් හදාගත්තා.
දැන් ඉතින් බ්‍රේක්ෆාස්ට් එක අරන් යන්න තමයි තියෙන්නේ පොඩි ඩවුමක් දාන්න. ඉතින් ඔයාලට පෙන්නන්න බ්‍රේක්ෆාස්ට් කොහොමද කියලා. ඉන්න. ඔන්න බලා ගන්න ළමයි අපේ බ්‍රේක්ෆාස්ට් එක. මාරු. ඉතින් අද අපි දැන් 3කට යන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. බලමු. ඔයාලත් ඉතින් අපිත් එක්ක ජොයින් වෙලා ඉන්න අපේ ගමන යනකම්. ඒ අතරේ අපි බඩ පැලෙන්න කන්න හදන්නේ. මෙන්න එක්කනේ වාඩි වෙලා ඉන්න දැන්ටම. කොහොමද කෑම? දැන් ආවේ ලිටල් ඇඩම්ස් එකේ ගාවට කියන ඇතර වෙන ෆාම් වලට. ඒතකොට අපිට යන්න තියෙන්නේ ෆ්ලයින් රාවනා මෙගා සිප් ලයින් එක ආවේ. ගයිස් මෙන්න මෙතනින් තමයි ඔයගොල්ලෝ ලිටල් ඇඩම්ස් පීක් එකට යනවා නම් යන්න ඕනේ. මේ වීල් එකකින් යත හැකි ෆ්ලයින් රාවනා එක ගාවටම මම හිතන රුපියල් 500ක් වගේ වෙන්නේ. අපි ඉතින් තීරණය කරා පයින් යන් කියලා. අපි ෆ්ලයින් රාවනා එකට කලින් ගිහිල්ලා තියෙනවා. ඇත්තටම අපි ප්ලෑන් කරන් ආවේ නැහැ මේ ඊයේ නෑනේ. හිතුවේ මේ තැන්වල යන් කියලා මේ අපි සෙරෙප්පුත් දාන් ආවා. මේ ෂූස් එහෙම දාන් ඉන්නේ නැහැ. මේක නගින්න අමාරුයි දන්නේ නැහැ ඉතින්. අන්ප්ලෑන්ඩ්. එහෙනම් හම්බෙමු. මුල් ටිකේ යන්න තියෙන්නේ ළමයි. මෙන්න මේ වගේ කොන්ක්‍රීට් පාරක. තීවැත්තම් මැදින් හරි ලස්සනයි. ඔන්න බලා ගන්න. හරි ගයිස් ඉතින් අපි ඇවිල්ලා තියෙන්නේ ෆ්ලයින් රාවනා ඇඩ්වෙන්චර් පාක් එකට මම ඔයාලට පෙන්නන්න. එතකොට මෙතන තමයි පූල් ක්ලබ් එක තියෙන්නේ. මේ තියෙන්නේ ගයිස් පූල් ක්ලබ් එක. අද අපි ඇත්තටම මෙතෙන්ට යන්න ප්ලෑන් කරන්නේ නැහැ. එතකොට මේ තියෙන්නේ ඔයාලට බෝඩ් එකේ පේනවා ආපු ගම වෙල්කම් ටු ෆ්ලයින් රාවනා ඇඩ්වෙන්චර් පාක් කියලා. ඕගොල්ලෝ පූල් ක්ලබ් එකට යනවා නම් මෙතන යන්න හැකි. ඒ වගේම මිනි ඇඩම්ස් පීක් එකට යනවා නම් සහ සිප් ලයින් එකට යනවා නම් කෙලින්ම මෙන්න මේ පැත්තේ මෙන්න මෙතනින් උඩට යන්න ඕනේ ගයිස්. එහෙනම් අපි ඉස්සරහදී හම්බෙමු. ෆ්ලයින් රාවනා මේක සිප් ලයින් කියලා. ඒතකොට ඒ දෙකට යනවා නම් ඔයාලා යන්න මෙන්න මේ පාරේ. ගයිස් ඉතින් මේ පූල් ක්ලබ් එකේ තියෙන ස්පෙෂලිටි එක තමයි මේක හදලා තියෙන්නේ තනිකරම බැම්බූස් වලින්. ගයිස් තව ඔයාලට කරන්න පුළුවන් දෙයක් තමයි මෙන්න මේ ස්විං එක. ඇල්ල ස්විං කියලා කියන්නේ මේකට. ඔයාලට ආයි බෝඩ්ස් බලා ගන්න පුළුවන්. ෆ්ලයින් රාවනා මේක සිප් ලයින් ලිටල් ඇඩම්ස් පීක් කියලා. දෙන්නෙක් යනවා ගයිස්. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඉතින් අපි නගින්නේ මෙන්න මේ ස්ටෑර්කේස් එක දිගේ. දැනට මන් දන්න විදියට ආසියාවේ තියෙන දෙවෙනි දිගම සිප් ලයින් එක. ඊට පස්සේ ගත්තාම දුරින් ගත්තොත් සාමාන්‍යයෙන් රෆ්ලි මීටර් 500ක් වගේ තියෙනවා. ඒ වගේම තමයි ස්පීඩ් එක ගත්තොත් ගොඩක් වෙලාවට පැයට කිලෝමීටර් 80 වගේ යනවා කියලා තමයි කියන්නේ. ඉතින් හැබැයි මම ඇත්තටම ගිහිල්ලා තියෙනවා මේකේ. ඒක ඇවිල්ලා මාර ෆීලිං එකක්. වටේම පේන සුපිරි. සාමාන්‍යයෙන් රෆ්ලි මම හිතන්නේ ලංකාවේ මුදලින් 5000 වගේ කෙනෙක්ට ගන්නවා. ගයිස් පඩි පෙළකින් ආවා. මෙතන යනකම්ම තියෙන්නේ පඩි පෙළ. ඊට පස්සේ මෙන්න මේ වගේ පාරකට ආවා. අලි පාරක් එන්නේ නැති. ඉතින් මෙන්න මේ වගේ එක තමයි අපි යන්නේ. ඔන්න ගයිස් ඉතින් අපි පළවෙනි පීක් එක ලං වෙලා තියෙන්නේ. වව්. වව්.
මාරයි view එක guys ඇල්ල රොක් එක තියෙනවා මං හිතන්නේ උතර පේනවද දන්නේ නැහැ වලට දියර්ලක් තියෙනවා මං හිතන්නේ ඒක රාවණ ඇල්ල වෙන්න ඕනේ මේ පැත්තට යන්න පුළුවන් දැන් අපි යන්න හදන්නේ මෙතන ඉඳන් මෙතන ටිකක් වෙලා ඉන්නවා ඉඳලා මෙන්න මෙතෙන්ට උඩට යන්න තමයි බලන්න guys අපි දැන් ආවා Little Adams Peak එකට ගිහිල්ලා අපි දැන් ආවා ඒ Flying Ravana තියෙන තැනට දැන් Sky Walk කියලා එකක් ඒගොල්ලෝ හදලා තියෙනවා ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක් එතනින් Little Adams Peak එක ගාවටම යන්න පුළුවන් ඉතින් ඔයාලට එතන යනවා නම් පේ කරන්න වෙනවා නැත්නම් ඔයාලට හයික් එක කරගෙන යන්න පුළුවන් හරි guys ඉතින් අපි දැන් මෙහෙම යන්න හදන්නේ නයින් ආජ් බ්‍රිජ් එක බලන්න කොච්චර ඇල්ලේ ඇවිල්ලා තිබුණත් ඇත්තටම අපි ආරුක්කු පාලම බලන්න ගිහිල්ලා නැත. ඉතින් මේ හද හිතුවා යනවා කියලා. මම guys මෙන්න මේ වගේ ෆයිනස් ගස් තියෙනවා. මාරයි. ඉතින් මේ පැත්තේ ඉතින් මෙන්න මේ වගේ කැලේ මැද්දෙන් අඩිපාරවල් දිග යනකොට මාර ගති. ඉතින් අපි වගේ ඇඟවල් දැක්කම වල තේරෙනවා නේද කොච්චර අපිට හයිකින් කරන්න පුළුවන්ද කියලා. ඉතින් හරි අමාරුයි යන්නේ guys ආසාවටම. ඉස්සර නම් පුළුවන් දැන් නම් ඉතින් මහත් වෙච්ච හින්දා හරි අමාරුයි. මානසිද? කකුල් කොහමද? මැන්ඩරින් දානවා. මේ guys මිරිස් තවන. දිගට මිරිස් පැලනේ. එතන මාරු. ඉතින් ආ පැත්තෙන් කුඹුරක් තියෙනවා. එතන ෆයිනස් කරා. කොච්චරනොත් ඉතින් අපේ තියෙන පොඩි පුදුම ලැබීමක්. අපි හයිකින් යනකොට හරියටම දවල් 12ට තමයි හයිකින් සෙට් වෙන්නේ. ආතල් මාරාතල් කට්ටව්වේ. අපි සන්ග්ලාස් ගේන්නෙත් නෑ. අපි අමතක වෙනවා. තොප්පි ගේන්නෙත් නෑ. එමදියට අද සපත්තු දෙක දාන් ආවේ. මෙන්න මෙතන රිංගල යනවා රිංගල යන්න පුළුවන්. හැබැයි මට එච්චර අමාරුවක් නැති නිසා මම මෙතනින් ආවා. මෙයාට ඒ අමාරුව තිබ්බ නිසා මම රිංගල ගියා. මට රිංගන්න අමාරුව තිබ්බේ පඩි නගින්න අමාරුව තිබ්බා ඒ නිසා මම ගියා. මෙතෙන්ට පොඩි view එකක් තියෙනවා. බලට ඒක පෙන්වන්න තමයි මම යන්නේ. අපි මෙන්න මේ පැත්තෙන් බහිනවා. ඉතින් බහැලා අපිට පාලමට යන්න පුළුවන්. බට් මෙතෙන්ට පාලමේ view එකක් තියෙනවා guys. බලන්න මාර ලස්සනයි. ආ. ඉතින් මේක ආරුක්කු 9කින් තමයි හැදිලා තියෙන්නේ. ගල් වලින්. ඉතින් ඒ කාලේ තිබ්බ විශිෂ්ට නිර්මාණ මාර ලස්සනයි. මාර උසයි. අර ඇත්තටම උස නම් මතකේ නෑ. දැන් තමයි එන්නේ guys. හයි ඉතින් ඔන්න අපි ආවා ෆයිනලි ලොකේෂන් එකට ලොකේෂන් කියන්නේ මොකද්ද ආරුක්කු පාලමට ඉතින් ට්‍රේන් එකක් දැන් ටිකට් කලින් ගියා කියලා තමයි ආරංචි උනේ ඒ නිසා අපිට ට්‍රේන් එක කැප්චර් කරගන්න බැරි වෙයි බට් මෙතන හරි ලස්සනයි ඉතින් වෙනම වයිබ් එකක් බම්බර වද තියෙනවා සෑහෙන්න ඒ නිසා ඔයාලා එනකොට පොඩ්ඩක් පරිස්සමෙන් එන්න ගයිස් මාරයි එයා මෙතන කියලා බලමු අතන බින්ගියක් තියෙනවා
හරි අපි යන්න අතන ඉඳන් තමයි කලින් ඔයාලට පෙන්නුවේ. එන්න මෙතන තමයි අපි හිටියේ. මෙතන ඉඳගෙන තමයි ඔයාලට බ්‍රිජ් එක පෙන්නුවේ. ඉතින් එතන ලස්සනයි. මේ පැත්තට යනකොට view point එකක් තියෙනවා කියලා තියෙනවා දන්නේ නැහැ ඉතින්. අතන බින්ගේ තියෙනවා. බින්ගේ පැත්තට යනවද? බින්ගේ පැත්තට යමුනේ අපේ. දැන් අපි යනවා බින්ගේ පැත්තට. guys. පොඩ්ඩක් යංගවා. බැයිලි බැයිලිනේ හදන්නේ කොහෙන්වත් ඔය පොළොවෙන් හරවලා නෑනේ. බැයිලිනේ දුවන ස්පීඩ් එකට අවකාශයේ තියෙන දූවිල්ල තියෙන. දූවිල්ල ඔගේ කේන්ද්‍රීය ගම්තියල කෙරවල දුන ගම්නක් වගේ. කෙරේ ඇලෙනවා යන වේගෙට අනිස් අවකාශයේ තියෙන දූවිල්ල ඇලෙනවා ඒක. දූවිල්ල ඇලෙනාම ඒක ගුලි ගලන උඩ තියෙනවා. හදන්නේ. හරි. අපේ ගෙදරත් අපිට මේ අයියා කෙනෙක් හම්බුණා. එයා විස්තර කරා වැහිලින්නේ කූඩු කොහොමද කියලා. thank you අයියා, thank you so much. ඔයාලට පේනවද guys මේ කූඩු ඇතුලේ කට්ටිය ඉන්නවා. guys hi ඉතින් අපි ලන්ච් එක ගන්නවා නේ. අපි ඇත්තටම අවුරුදු ගානකට කලින් ඇල්ලේ ආපු වෙලාවක මෙතනින් කෑවනේ. මේකේ නම තියෙන්නේ ෆ්ලවර් ගාඩන් කියලානේ. ඉතින් හැමතැනම මල්, හැමතැනම নানা ප්‍රකාර මල් ಜಾති තියෙන්නේ. එතකොට මෙයාලගේ බුෆේස් තියෙනවා. ඒ වගේම මෙනු අලාගත් මෙනු එක තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් මෙතෙන්ට තියෙන view එක guys. ඔන්න මෙන්න මේ වගේ view එකක් තමයි තියෙන්නේ. නේ? wow කොහොමද? මෙන්න මේක දිහා බලාගෙන ඉතින් කන්න තමයි තියෙන්නේ. ඔන්න තියෙනවා මෙනු එක. තියෙන්නේ. මාර කලෙක්ෂන් එකක් නේ guys. පතොක් වර්ග. පොඩි. ඔන්නම තමයි. එතන තැන. ගාන ගත්තොත් ඉතින් අවුලක් නැහැ නේ. රීසනබල් නේ. guys අපි කෑම ආවා. ඉන්න වලට පෙන්නන්න. අපි ගත්තා චිකන් රයිස් යන්නේ. චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි ඊට පස්සේ ඩෙවිල් ප්‍රෝන් ඩිෂ් එකක් ගත්තා. මේ දෙක තමයි ගත්තේ. ඉතින් අපිට හම්බුණා චිලි පේස් සෝස් එකක්. කාලා කියන්නම් ඔයාලට කොහොමද කියලා රස. ඉතින් guys අපි දැන් ආවා රාවණා ටෙම්පල් එකට. රාවණා කේව් එක තියෙනවා. මීටර් 500ක් වගේ යන්න ඕන කේව් එකට. හැබැයි තියෙන්නේ පඩි වෙලක් නැගලා යන්නේ. ඉතින් පඩි මං හිතන්නේ 700ක් 800ක් වගේ තියෙනවා. ටිකට්ස් ගන්න ඕනේ. ඔව්. තමයි දුවාවේ යන්නේ. හරි. දෙන්නෙක් ඉන්නවා. අවුරුදු 20000කට වගේ ඉස්සෙල්ලා හිස් කබලක් තිබිලා. ඔව් රාවණා ඇල්ලටයි, දෝවේ පන්සලටයි, නුවරඑළිය. දෝවේ පන්සල බදුල්ලේ. නෑ දෝවේ පන්සල බණ්ඩාර පාර බෝධියත් එක්කම තියෙන. පාර ඉන්නේ තියෙන එකනේ පල්ලෙහාට බහින්න වගේ තියෙන එක. ඒකත් 60 ගණන් වල 70 ගණන් වල හරි මේ ජේගුරා කාලේ මේ ජේවිපි කාලේ පුරුදෙනුට මොන හරි අවුල එක වහලා ඒ පැත්තෙන් කියලා කියනවා. ඕකේ. හරි. thank you so much. හරි. guys ඉතින් ඔයාලට ඇහුණානේ පොඩි විස්තරයක්. ඉතින් අපි මෙන්න මේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. ටෙම්පල් එකට ගුහාවට යන්න තියෙන මේ පැත්තෙන් අපි ගිහලා බලමු. පොඩේ විස්තරේ තියෙනවා. මේක කියන්නේ උමම් මාර්ග 3ක් තියෙනවලු මේ කේව් එකෙන්. එතකොට එකක් යනවලු දෝව රජමහා විහාරයට. ඒ වගේම රාවණා දියැල්ල ඌල එක නම් දන්නවා. ඉතින් රාවණා දියැල්ලට උමම් මාර්ගයක් තියෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ නුවරඑළියට. ඒ නුවරඑළියට උමම් මාර්ගය මේ කේව් එක ඇතුලෙන් තිබුණා කියලා තමයි කියන්නේ. හැබැයි මම දන්න විදිය දැන් ඒක වහලා යන්න දෙන්නේ නැහැ. හැබැයි අපිට කේව් එක ඇතුළට ගිහිල්ලා මුල් ටික පොඩ්ඩක් බලන්න පුළුවන්.
ඉතින් ඔන්න ගයිස් අපි දැන් යනවා රාවණ ටෙම්පල් එකට. හරිම ඓතිහාසික ස්ථානයක්. ගයිස් ෆයිනලි මෙන්න මෙයාව කැමති කරගත්තා මේකට. ඉතින් අපි දැන් ගුහාවට මෙතනින් තමයි නගින්න තියෙන්නේ. පොඩි හයික් එකක් තියෙනවා ඉතින්. ගයිස් ඔන්න අපි මෙන්න මෙතනින් තමයි ආවේ දැන් මෙන්න මෙතනින් තමයි නගින්නේ. ඉතින් දිගටම තියෙනවා. අපි දැන්ට මෙන්න මෙයා නම් පඩි ගණන් කරනවා. එයි 350 නැගලා තියෙනවා. පඩි ගණන් කරන්නේ ඉක්මනට පඩි ටික ඉවර කරගන්න ඕනේ. හින්දා නැතු වෙන විශේෂ දෙයකට නෙවෙයි හිත හදා ගන්න. මෙන්න මෙතන ඔයාලට පේනවද? මෙන්න මෙතන තමයි පුංචි සිරිපාදේ ලිටල් ඇඩම්ස් පික්. මෙතෙන්ට තමයි අපි නැග්ගේ. ඔන්න මේ කොනට මැත හැග අපි මෙච්චර මෙහෙ ගියේ නෑ. දවල් හින්දා අමාරු හින්දා. මෙතෙන්ට නැග්ගා අපි. ඒතකොට ඔයාලා කලින් වීඩියෝ එක දැක්කේ ලිටල් ඇඩම්ස් පිකේ මෙතන ඉඳලා. දැන් අපි ඉන්නේ ඉතින් මෙතන. එහෙනම් උඩදී හම්බෙමු ගයිස්. ගයිස් ඔයාලට පේනවද දැන් අරක තමයි කියව් එක. ඒක වෙනවා වයිබ් එක. දැන් වෙලාව 4:40 වගේ. වෙලාව කීයද? 4:00 ගයිස්. හරුවලයි කැලේ මැද්දේ. මේ පැත්තේ පඩි හොඳයි. ටිකක් බය හිතෙනවා ගයිස්. දැක්කම ටිකක් බය හිතෙනවා නේ. මේක ඇතුළට වතුරක් වැටෙනවා. ළමයි කියුව එක. මෙතනින් තමයි මට හිතෙන්නේ යන්න තියෙන ඇතුළට. හැබැයි දැන් නම් ඒක වහලා තියෙන්නේ. මේ පැත්තෙන් ගිහිල්ලා මේ පැත්තෙන් බහිත හැකි. හැබැයි අන්න අතන වතුර හින්දා පොඩ පෙඳ කාලා වගේ තිබෙන්නේ. good morning ඔයාලා හැමෝටම. ඉතින් අද තුන්වෙනි දවස අපේ ගමනේ සහ අවසාන දවසේ. ඉතින් හරිම දුකයි මේ ඔක්කොම නාය බ්ලොක් වෙලා තියෙන සීතලට. ඒ නිසා ගණන් ගන්න එපා මගේ වොයිස් එක. ඉතින් අපි හපුතලේ පැත්තෙන් තමයි බහින්නේ. එතකොට ඔයාලට තව පුළුවන් තව පොඩි ලොකේෂන් එකක් තියෙනවා. ඒක පෙන්වන්නම් අනිවාර්යෙන්. අපි රෙඩි වෙලා ඉන්නේ. දැන් ඉතින් බ්‍රේක්ෆාස්ට් එක ඇවිල්ලා තියෙනවා. ඒක ගන්න හදන්න. ඉතින් අද අපේ මම කලින් කිව්වාගේ අන්තිම දවසේ. ඉතින් දුකයි බලන්න ගයිස් වෙන මේ view එක. මේක දාලා යන්න දුකයි. ඇත්තටම. එහෙනම් නේද ඔයාලට? මේක තමයි ගයිස් අපිට අද හම්බෙච්ච බ්‍රේක්ෆාස්ට් එක. ටෝස්ට් එකක් තියෙනවා නේ. ඊට පස්සේ බරිටෝ එක තියෙනවා. ෆෘට්ස් තියෙනවා. අපිට ඊයම්මනේ කොමඩුනේ. මේ මොනවද? දන්නේ. පැෂන් හරි පැෂන් වගේ ගතිය තියෙන්නේ නේ. පාට හොඳයි. රස හොඳයිද කියලා බලමු. මෙතන බෝට්ස් ගොඩක් තිබි. මේ හරහා ගියොත් හප්තලේ හරහා ගියොත් අනිවාර්යයෙන්ම නවත්තනවා මෙතන. ඒ ඔයාලට පෙන්නන්නම්. අටේ තියෙන විදිය. නේ? මුකුත් පේන්නේ නැහැ ගයිස්. මිදුව තනි කර. Yeah.
එතෙන් આવොත් මම අනිවාර්යෙන්ම ගන්න දෙන්න හොට් චොකලට් එක. ඉතින් අපි හොට් චොකලට් එකක් අරගෙන මෙයාට තමයි අරගෙන ඊළඟ දෙයක් පොවුනේ. මේ ඊට පස්සේ දැන් කළා ඉඳලා යනවා. අපි බලමු මොනවද ගන්න කියලා. ගයිස් අපේ හොට් චොකලට් එක ආවා. හොට් චොකලට් දෙක අන්න මෙයාගේ මූණ බොන්න. හොඳයි. මුරුවට ඇත්තටද? ඒක මොරුවක් කියන්න තියනවද? පැණි රහයි ආයිස් වට පැණි රහයි මේ චොකලට් නේ සීනි අකමැති කෙනෙක් ඉන්නවා බොන්නේ මේක බීලා මොනවද බොන්නේ මේක බීලා මොනවද බොන්නේ අපි බලමු මොනවා හරි බොන්න මම තීරණය කරා හොට් චොකලට් එකට පස්සේ මිල්ක් ෂේක් එකක් බොන්න ඕනේ කියලා ඉතින් මිල්ක් ෂේක් එකක් ආවා ඔන්න ඔය විදිහට තමයි ළමයි අපි අපේ දවස් 3 ට්‍රිප් එක ඉවර කරේ. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉඳපු ඔයාලා හැමෝටම thank you so much කියනවා. ඒ වගේම අපේ ඊළඟ vlog එකත් එක්කත් අනිවාර්යයෙන්ම එකතු වෙන්න කියන ආරාධනාවක් කරනවා. එහෙනම් අදට පිළිලෙන්නම් සතුටෙන් පරිස්සමින් ඉන්න.